කියනවා අංශුවක් තිරසට ආනතව ඉහළට ප්‍රක්ෂේපණය කර ලබන්නේ එළඹෙන උපරිම උස ඒ තිරස් පරාසයට සමාන වන පරිදිය. ඒ ප්‍රක්ෂේපණ ප්‍රවේගය තිරසට දක්වන ආනතිය වන්නේ කියලා අපෙන් අහලා තියෙනවා. මේ විදිහට තීටා කෝණයකින් v ප්‍රවේගයකින් ප්‍රක්ෂේපණය කරනවා කියලා ගත්තොත් වස්තුව මේකේ උපරිම උස ගද්දී මට මතකද උඩට විසි කරන ප්‍රවේගය u නම් උපරිම උස ගන්න පුළුවන් නේද u වර්ගයේ බෙදීම 2g කියලා. මෙතනදී උඩට තියෙන ප්‍රවේගයේ v මොන තීටාද? cos තීටා නෙමෙයි v sin තීටා. මෙහෙට v cos තීටා එනවා. උඩට එන v මොන තීටාද? sin තීටා. එතකොට මෙතනදී u වෙනුවට ආදේශ වෙනවා v sin තීටා කියන ඉහළට තියෙන සංරචකය. ඒක වර්ග වෙලා කීය g කින් බෙදෙනවද? 2g කින් බෙදෙනවා. මේක තමයි උපරිම උස. තිරස් පරාසයකදී ඔයා දන්නවා තිරසට s සමානයි කවුරු දාන්න ඕනේද? ut දාන්න ඕනේ. තිරසට තියෙන ප්‍රවේගය තමයි v මොන තීටාද? cos තීටා. t කියන්නේ පියාසර කාලයනේ. පියාසර කාලය ගද්දී ඔයාලට මතකද? උඩට u ප්‍රවේගයෙන් විසි කරොත් උපරිම උසට යෑමට ගත වෙන කාලය u බෙදීම g නේ. එතකොට පියාසර කාලය ගන්න ඒ වගේ කී ගුණයක් ගන්න වෙනවද? දෙගුණයක් ගන්න වෙනවා. එහෙනම් මෙතනත් උඩට තියෙන ප්‍රවේගය v මොන තීටාද? sin තීටා. ඒක g කින් බෙදලා කීයෙන් ගුණ කරනවද? 2කින් ගුණ කරනවා. මේක තමයි මුළු තිරස් පරාසය බවට පත් වෙන්නේ. අපිට කියලා තියෙන ගානේ කියලා තියෙන්නේ එහි තිරස් පරාසය සමානයිලු එළඹෙන උපරිම උසට. එහෙනම් ඔයාලට තියෙන මේ දෙක සමාන කරන්න උපරිම උස v මේ කපලා දාද්දී g ට g කැපෙනවා. මෙතන වර්ග වෙනවනේ v වර්ගයක් තියෙනවා. මේ පැත්තේ v වර්ගයක් වෙන නිසා කැපෙනවා. එතකොට මේ පැත්තේ sin තීටාට sin තීටා වර්ගයෙන් එක්කෙනෙක් කැපෙනවා. මේ පැත්තේ sin එකට මේ පැත්තේ cos කෙනිච්චොත් සමානයි. මේ පහළ තියෙන දෙක එහා පැත්තට ගෙනියද්දී මේ පැත්තේ දෙකත් එක වර්ග වෙලා 4ක් වෙනවා. එතකොට tan තීටා සමානයි 4යි කියලා ගන්න පුළුවන්. තීටා සමානයි tan ඉන්වර්ස් 4ක් බවට පත් වෙනවට ගන්න වෙන්නේ පස්වෙනි පිළිතුර 27 වෙනි ගානට අදාළව.